අපි දැන්වත් අපි මේ හිතාගෙන ඉන්න මියුසික් ඉන්ඩස්ට්‍රි එක හදාගත්තේ නැත්නම් අපිට තව මම හිතන්නේ කාලාන්තරයකට මේක හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒතකොට මේ වැඩසටහන ඇත්තටම කාවවත් අපහසුතාවයකට පත් කරන්නවත් කාටවත් බලපෑම් කරන්නවත් බය ගන්නවලා මේ සල්ලි එකතු කරන්නවත් හදන ප්‍රයත්නයක් නෙමෙයි. ඕගොල්ලන්ගේ දැනුවත් කරන්න මේක කරන්නේ. මොකද මෙහෙම දෙයක් තියෙනවා සහ නීතිය හරියට කියවන්න කරුණාකර. ඒතකොට බුද්ධිමේ දේපල කියලා පනතක් තිබ්බට වැඩක් නැහැ. අපි ඒක බුද්ධියෙන් කියුවේ නැත්. ඒක නිකන් කියවලා අපිට ඕන දේවල් නීතියේ තියෙන දේවල් වෙනස් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. මොකද මේ බුද්ධිමේ දේපල කියන එක වසර 300කට එහා හොයාගත්ත දෙයක්. ඒතකොට අපි තාම මේක වැරදි විදියට මිනිස්සු අතරට ගෙනියන්න උත්සාහ කරනවා. කොහොමද අපි වැඩ කරන්නේ? මාත් එක්ක මගේ පොඩි ස්ටාෆ් එකක් ඉන්නවා, එච්චර නෑ. අපිට බොහොම නරක විදියට එළියේ බනිනවා, අපි හොරු කියලා කියනවා, අපි මිලියන ගාණක් සල්ලි හොයනවා කියලා කියනවා. එතකොට බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින මම ඔය කියන කට්ටියට කරුණා කරලා උසාවියට යන්න. එතකොට බුද්ධිමේ දේපල කාර්යාලය උනත් ඒගොල්ලන්ට කැඳවීමක් කරයි. එතකොට අපි දුන්න හැම රිපෝට් එකක්ම බුද්ධිමේ දේපල කාර්යාලයට දීලා තිනවා. ඒ කියන්නේ විනිවිදභාවයෙන් යුතුව මේ හැම දෙයක්ම කරන්නේ. මේක ඇත්තටම අපිට මේ අධ්‍යක්ෂ මණ්ඩලයට කරන්න ඕන දෙයක් නෙමෙයි. ඇති මේ ඇත්තටම මේ කරන්නේ ඇත්තටම අපි මේ කරන්නේ සේවයක්. මතක තියාගන්න අපි මේ රටට කරන සේවයක් විදිහට තමයි මේක කරන්නේ. නැත්තම් මේ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අපි මේ සල්ලි හම්බ කරන්න මෙතෙන් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒක දුකයි. මොකද මේ විදිහටවත් අපිට මේක හදන්න දෙන්නේ නැත්තම් මේක හදන්න බෑ. කොහේ පරමාර්ථයම වෙන්න ඕනේ ඒක හදන්න දෙන්නේ නැති පරමාර්ථයක්. ඒතර ඇක්පොයිසල් ආයතනය මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. මේක නියාමනය කරන්නේ නයිපෝ ආයතනය. ඊට පස්සේ අපි ඇක්පොයිසල් ආයතන විදියට මේ සංගීත කෘති පාවිච්චි කරන්නේ කවුද? ඔවුන්ට බලපත්‍ර නිකුත් කරන එක තමයි අපේ මූලිකම ක්‍රියාව වෙන්නේ. ඒකට අපි මේ කරන වැඩපිළිවෙල ඇත්තටම ඉතාමත්ම සාධාරණව හැම කෙනාටම මේ කියන ශාස්ත්‍රයේ දැන් මේක මූලික පරමාර්ථය වෙන්නේ වාණිජ්‍ය පරමාර්ථයනේ, සල්ලිනේ. එතකොට මේක බිස්නස් එකක් විදිහට මියුසික් කියන්නේ බිස්නස් එකක්නේ. එතකොට මේ වාණිජ්‍ය පරමාර්ථයේ උදෙසා කරන මේ බිස්නස් එකේදී මුදල් හම්බ කරන්න මේ හැම කෙනෙක්ටම අයිතිය තියෙනවා. දැන් අපි මීට කලින් හැම ස්ථානයකටම ලියුම් යවුවා, ලීගල් ලෙටර් එකක් යවුවා. අපේ ටැරිෆ් එක යවලා තියෙනවා. අපි කවුද කියන ඒක බොහොම පැහැදිලිව සඳහන් කරලා අපි හැම ඩොකියුමන්ට් එකක්ම යවලා තියෙනවා. හොටෙල්ස් වලට, රෙස්ටොරන්ට්ස් වලට, කොෆි ෂොප්ස් වලට, ඊට පස්සේ හොස්පිටල් වලට, ඊට පස්සේ shopping malls වලට මේ හැම තැනටම සහ අනිත්කුත් ප්‍රසංග කරන හැම නිෂ්පාදකවරයෙක්ටම අපි දන්න අපේ එක්ක වැඩ කරන. එතකොට බොහොම පැහැදිලිව මේකේ සඳහන් වෙනවා අපි එකතු කරන්නේ පබ්ලික් පර්ෆෝමන්ස්. එහෙම නැත්නම් මහජනතාවක් ඉස්සරහා ඉදිරිපත් කරන ප්‍රසංග සහ නිර්මාණ සඳහා එකතු කරන කතෘභාග. ඒතර මේ තියෙන්නේ බුද්ධිමේ දේපල කාර්යාලයෙන් අපිට දුන්න සහතිකය. මේක තමයි ඒගොල්ලන් අපේ රෙජිස්ට්‍රේෂන් එක. මේ අපි CM එකක් විදියට බුද්ධිමේ දේපල කාර්යාලය අපිව පිළි අරගෙන අපිට ඉදිරිපත් කරපු මේ සහතිකයේ උඩ තමයි අපි ඇත්තටම නෛතිකව වැඩ කරන්නේ. ඒතකොට හිතන්න හොටෙල්ස් වල තියෙන හැම ඉවෙන්ට් එකකම සංගීතය පාවිච්චි කරනවා. ඒතකොට ඒගොල්ලන් වාදනය කරන්නේ මේ අහිංසක නිර්මාණ ශිල්පීන්ගේ තනු වචන සහ ගීත. එතකොට ඒ සම්බන්ධව අපි ඉස්සරහට කටයුතු කරනවා. TSAC සහ WIPO ආයතන වල මඟ පෙන්වලා තියෙන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ අනුව අපි මේ හැම වැඩසටහනක්ම සහ අපේ ක්‍රියා කරන මේ අපේ ඔෆිස් එකෙන් දියත් කරලා තියෙන මේ වැඩසටහන හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ හරහා. එතකොට අපි එක්තරා ක්‍රමවේදයකට වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි ඔවුන්ගේ නිර්මාණ ආරක්ෂා කරනවා වගේම අපේ නිර්මාණ ශිල්පීන්ව දැනුවත් කරනවා. ඒ වගේම ඒගොල්ලන්ට එකතු කරන සල්ලි නිශ්චයාකාරව බෙදලා දෙනවා. ඒ වගේම මේ වගේ ආයතන හරහා අනිවාර්යයෙන්ම මේ රටේ තියෙන සංගීත ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එතකොට ඒ හරහා හැම කෙනෙක්ටම මේ අවස්ථාවක් හම්බ වෙනවා සංගීත ශාස්ත්‍රයට එකතු වෙලා තමන්ගේ නිර්මාණ කරන්න සහ අනිත් හැම නිෂ්පාදකවරයෙක්ටම මේ නිර්මාණ පාවිච්චි කරලා උන්ගේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒකට අපිට රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඇක්ට් එකේ මෙම්බර්ෂිප් එක අපේ නිර්මාණ ශිල්පීන්ව අපි සමාජිකත්වයට බඳව ගන්න එක. ඊට පස්සේ ඒවා අපි ලයිසන්ස් කරනවා, පබ්ලික් පර්ෆෝමන්ස් ලයිසන්ස්. ඊට පස්සේ අපිට ලීගල් නීතිමය වශයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා සමහර තැන්වලදී. අපි එකතු කරන සල්ලි එකතු කරන ඒවා බෙදලා දෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ අපි ඉන්ටර්නැෂනලි ඔය කියන CSAC සහ WIPO සංවිධානයේ යටතේ අපි ඒගොල්ලන් දීලා තියෙන නියාමනයන් හරහා අපිට මේ ක්‍රමවේදය හරියට ඔවුන්ට පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නයිපෝ ආයතනයට වගේම CSAC සහ WIPO කියන ආයතන වලටත් අපිට හැම මාසෙම ඒගොල්ලන්ත් එක්ක මීටින් එකක් තියෙනවා. ඒගොල්ලන් අපේ ප්‍රගතිය අපි ඒගොල්ලන්ට වාර්තා කරන්න ඕනේ. අපි මොනවද කරේ මේ මාසෙ ඇතුළත, කොච්චරක් එකතු කරාද, කොච්චරක් ඩිස්ට්‍රිබියුට් කරාද, මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලන් අපෙන් ප්‍රශ්න කරනවා. එතකොට මේ හැම එකක්ම උනාට පස්සේ තමයි අපි කරලා පෙන්වුවාට පස්සේ තමයි ඒගොල්ලන් අපිට සමාජිකත්වයේ දෙන්නේ.